සියලු දෙනාටම සුබ දවසක්. ජපානය කියලා කියන්නේ තාක්ෂණයෙන් වගේම නවීනත්වයෙන් ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න රටක්. ඒ වුණාට මේ ජපානයේ සුන්දරත්වය තියෙන්නේ නවීනත්වය තුල විතරක්ම නෙවෙයි. අදටත් ජීවමානව පවතින සම්ප්‍රදායික කලාවන් සහ සංස්කෘතික සම්ප්‍රදායන් රසක් මේ ජපානයේ සතුයි. ඒ අතරින් අද අපි කතා කරන්න යන්නේ ශොදෝ. එහෙමත් නැතිනම් ජපන් භාෂාවේ අක්ෂර වින්‍යාස ගැන. ශොදෝ කියන්නේ මොකක්ද? ශොදෝ කියලා කියන්නේ ජපන් අක්ෂර ලස්සනට ලිවීමේ කලාවක්. මේ සඳහා අපි විවිධ උපකරණ භාවිතා කරනවා. විශේෂයෙන්ම මේ සඳහා අපි භාවිතා කරන්නේ මේ පින්සල. මෙහිදී මේ ලියන කෙනාගේ මනස, අවධානය, ඉවසීම සහ හැඟීම පවා මේ පින්සලෙන් අපි අක්ෂර ලිවීම තුළින් අපිට පිළිඹු වෙනවා. ඉතින් මේ ශොදෝ එහෙම නැත්නම් ජපන් අක්ෂර වින්‍යාසය ලිවීමේදී අපිට භාවිතා කරන්න පුළුවන් විශේෂ උපකරණ කීපයක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක ෆුදේ. ඒ කියන්නේ ජපන් පින්සල. දෙවෙනි එක සුමි. ඒ කියන්නේ කළු තින්ත එක. ඊළඟ එක තමයි සුසුරි කියලා කියනවා. ඒ කියන්නේ ඉන්ක් එක සකස් කිරීමට භාවිතා කරන පොඩි උපකරණයක්. ඊළඟ එක හාන්ෂි කියලා කියනවා. හාන්ෂි කියලා කියනවා අපි මේ ජපන් අකුරු ලියන්න භාවිතා කරන මේ විශේෂිත වූ කොළවලට. ඉතින් ඇත්තටම මේ ජපන් පාසල්වල වගේම ජපන් විශ්වවිද්‍යාලවල මේ ශොදෝ කියන පාඩම් ගැන ඔයාලට කියලා දෙනවා. ඉතින් මගේ යුනිවර්සිටි එකේදීත් මට අපේ යුනිවර්සිටි එකේ මේ ශොදෝ කියන පාඩම ගැන විශේෂ දැනුමක් ලබා දුන්නා. ඉතින් ඇත්තටම අපිට මේක බලනකොට පේන්නේ අපි සාමාන්‍ය පැන්සලෙන් හරි පෑනෙන් හරි ලියන මේ ජපන් අකුරු පැන්සල පෑන වෙනුවට පින්සල භාවිතා කරනවා කියන එක විතරයි. නමුත් ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේ පින්සල අල්ලන තැන ඉඳලා මේ හාන්ෂි කියන කොලේ භාවිතා කරන තැන වෙනකන් විශේෂ දේවල් ගොඩාක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා මේ ශොදෝ වලදී. ඇතර මමත් මුල් කාලේ හිතාගෙන හිටියේ අපි මේ සාමාන්‍ය පැන්සලෙන් පෑනෙන් ලියන ටිකම තමයි අපි මේ පින්සලක් භාවිතයෙන් ලියන්නේ කියලා. නමුත් මම මේ පාඩම ඉගෙන ගන්න යනකොට මුල්ම දවසේ මම ඉගෙන ගත්තා මෙතන ඊට වැඩිය ගොඩක් ගැඹුරු දෙයක් තියෙනවා කියලා. ඔයාලා සමහරට අහලත් ඇති ජපන් භාෂාවේ මේ හිරගනා කතකනා කියන අකුරු පාවා හැදිලා තියෙන්නේ මේ කන්ජි කියන අකුරු වලින්. ඉතින් මේ කන්ජි අකුරු ලියන්නේ ගොඩක් වෙලාවට මේ පින්සලෙන් තමයි. හරියට පියවරෙන් පියවර ස්ටොක් හරියට ලියලා ලස්සනට හිමීට අවධානයෙන් ඉවසීමෙන් සංයමයෙන් යුතුව තමයි මේ කලාවේදී අපි මේ අකුරු ලියන්නේ. ඉතින් මේ ශොදෝ ගැන වඩාත් විස්තරාත්මක කරුණු කීපයක් මගේ Facebook page එකේ වගේම YouTube description එකේ මම දාලා තියෙනවා. ඉතින් මේ ශොදෝ ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න ආස කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන්ම මගේ Facebook page එකත් follow කරලා තියන්න. මම මගේ Facebook page එකේ මේ ශොදෝ ගැන ඉතිහාසය ඉදලා සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම channel එකත් subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න.